දැන් අර අනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව දැන් ආයෙ අර විවේක සුවයෙන් දෙයනේ මේ විශ්‍රාමික ජීවිතයේ නිදහසේ එතුමා ආස විදියට කකුල් දෙක වනවන පුටුවක් උඩ වාඩි වෙලා මොකක්ද ඇත්තටම අපිට උනේ අන්න එහෙම හිත හොඳ ඉන්න ඕන කාලෙ නෙමේ දැන් අරගෙන යනවා වෙන කරන්න දෙයක් නැහැ අනේ නැගිට්ටන්න කියලා එකන් යනවා මහින්ද මහත්තයාට දැන් මතකත් නැහැ කවුද ගෝඨාභය ජනාධිපති ගෝඨාභය ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලත් එක්ක යන් කියලා කියන මෙහෙන් කියන රනිල් කියලා ඒ මනුස්සයා මෙහෙම කරන්න ඕන කෙනෙක්ද තවමත් ඒ පවුලේ අයට මහින්ද රාජපක්ෂ කියන්නේ ප්‍රයෝජනතාවාදීව ඒ දිහා බලන එක ප්‍රපංචයක් විතරයි. බලන්නේ මැරෙන්න ඕන මෙන්න තියලා හරි මොකක් හරි මැච් එකක් ගහගමු තාත්තා ඉස්සරහට දාලා. ඒක තමයි බේබිලාගේ හිතන විදිය. ඔය බේබිලා ඉන්න තමයි ඔය තත්ත්වයට වැටුනේ. අපි එදා පෙබරවාරි 18 නුගේ ගොඩින් මහින්ද සුළඟ පටන් ගත්තේ අපි හිතුවා අර පරාජයෙන් මොලේට ලාභයක් කරගෙන ඇති කියලා. වලකට වැටුනම මොලේට ලාභයක් වෙනවනේ. 2015 පෙරද්දුවේ පෞල් පාලනය කියන චෝදනාව වෙන්නේ. එතකොට ආයියාව මේ චෝදනාවෙන් ගැලවෙන්න ඕනේ. ගැලවෙන එකද කරේ ඇලවෙන එකද? කලින් කැබිනට්ටුවේ හිටියේ රාජපක්ෂලා 3යි. මෙන්න બોලේ මේ පාරවිල පහක් ඉන්නවා. ලැජ්ජාව බය කියන එක ගෑවිලවත් තිබ්බනම් ඕක 3 තියා ගන්නවනේ. මෙහෙටත් දැම්මනේ කුක්කෙක් නේ. මෙහෙටත් දැම්ම පවුලේ කුක්කෙක්. මොකද නම? නිපුණ. මේ කොහෙද හිටපු හිච්චි එකෙක්? බැසිල් රාජපක්ෂට බත් මුට්ටිය ඒක උදේට කැම ටික බෙදනවලු දවල්ටත් කර දැම්ම මෙහෙට. ඒ පවුල් පෙරේතකම පවුල් කෑදරකම අන්තිමට ඉතින් බැසිලට ඇමරිකාවටම තොලුංචි වෙන තත්ත්වයට හදාගත්තා.